මගේ හස්බන්ඩ්ගේ යාළුවෝ. ඒ කියන්නේ අපේ යාළුවෝ. හරිද? එයා කුරුණෑගල ඉඳන් එනවා කියලා අපිට කෝල් එකක් ආවා. ඉතින් එයාට හදමු බන් එක. එතන තියෙන්නේ ග්‍රෑම් 500ක් පිටි. හරිද? සෝල්ට් ටිකක් දාගන්න. සෝල්ට් ටිකක්. හරි. ටිකක් විතර. දෙක ටේබල් ස්පූන් දෙකක් මේ බේකින් පවුඩර් දාන්න. කහමාරක්. ඔව්. දෙකක් ඇතද? දාන්න. තව ටිකක්. 2.5 වගේ. හරිද? ඊස් ටේබල් ස්පූන් 3ක් දාන්න. ටේබල් ස්පූන් 3ක් ඊස්ට් දාන්නලු. සීනි කොච්චරක් දාන්නද? සීනිත් හැන්දෙන් ටේබල් ස්පූන් 4ක් දාන්න. සීනි ටේබල් ස්පූන් 4ක්. ලුණු දැම්මද? ලුණු දැම්මා. සීනි 4ක් නේ? 4යි. හරි. දැන් ග්‍රෑම් 100ක් බීහයි දාන්නේ. මේක ඔයාලට ගන්න පුළුවන් මේ කේක් ෂොප්ස් තියෙනවනේ. කේක් ෂොප්ස් වලින් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ හෝල්සේල් මාකට්ස් වල ඔව්. කෝප් සිටි වල තියෙනවනේ. මම හිතන්නේ ඇස්ට්‍රා දාන්නත් පුළුවන් මේකට. ඔව් කෝප් සිටි එකේ තියෙනවා කිරලා ගන්න. කිරලා ගන්න. එයාලා ෆ්‍රීසර් එකේ දාලා තියෙනවා. කිරලා. ඔව්. මේක මොනවද? තෙල් හැන්දි 4ක්. ටේබල් ස්පූන් 4ක් නේ? නෑ ඒක නිකන් දාන්න ඔය. නිකන් දාන්න. මේකේ ටේබල් ස්පූන් 4ක් දාන්නලු. හරි. ඇති. ටේබල් ස්පූන් 4යි. පිටර දෙකක්. දෙකක්. අර කහමදේ උනේ අර බන් එකට උඩින් තව ගහන්න. ෆ්‍රෙෂ් මිල්ක් කප් භාගයක් දාන්නලු. මේ පිටර දෙකෙන් එකක කහමදේ තියාගන්න අර අන්තිමට දාන්න. අනිත් බන් එකට ගන්න. ඔව් බන් බ්‍රෂ් කරන්න. අනිත් ඔක්කොම දාන්න. ඊට පස්සේ මිල්ක් half cup. ඔව්. වතුර මෙච්චරයි දාන්නේ නේද? ඔව් බලන්න දාන්න. ටික ටික දාලා මේක හොඳට කලවම් කරන්නලු ඉස්සෙල්ලා. මේ වගේ හොඳට මේක පොඩ්ඩක් අතින් අනා ගන්න. මේ හදිස්සි වීඩියෝ එක කරන්නේ මම දන්නේ වීඩියෝ කොහොමද තියෙන්නේ කියලා. හස්බන්ඩ් උත් නෑ. එයා ගියා. මං කිව්වනේ කුරුණෑගල ඉඳන් යාළුවෙක් කෙනා කියලා. එයාත් එක්ක වැඩකට ගියා. මේ වගේ ආවට පස්සේ ටික ටික වතුර දාලා අත තියෙන්නේ නීඩ් කරගන්න. මේ අනා ගන්න. ඔන්න මේ වගේ හොඳට අනා ගන්න. මට අනා ගන්න බැරි නිසා අපේ අම්මා අනද දෙනවා මට. අපේ කරි එක රෙඩි. කරි එක මම කිව්වනේ නිකන් අල හම්බලා අල එකට ඉස්සෝ. ඔව් ඉස්සෝ දාලා ඉස්සෝ එක හොඳට මේ තෙල් දාලා හදාගත්ත නේද? ඔනියන් ඔක්කොම දාලා. ඊට පස්සේ ඒක තැම්බුණාට පස්සේ අපි අල එක තඹපු අල එක දාලා මේ වගේ මික්ස්චර් එකක් හදලා තියන්නේ. දැන් අලට බලා ගන්න පුළුවන් අපේ ඩෝ එක. මේ බලන්න ඩෝ එක ලොකු වෙලා තියෙන්නේ. මෙහෙම ඇල්ලුවාම ඩෝ එක ආයෙත් උඩට එනවා නම් ඩෝ එක හරියට ඇවිල්ලා තියෙනවා කියලා කියනවා නේද අම්මේ? ආයෙ ඇතුළට මේ ඔබලා. ඔව් ඔබවම ආයෙත් එළියට එනවා. එතකොට හරිනේ. ඔව්. එතකොට හරි. ඉතින් දැන් අපි මේක මේ ඔබලා බලන්න. ඔව් ඔබලා බලන්න මේ වගේ ඔබද්දි මේ එළියට එනවා. එහෙනම් අපි මේක රෝල් කරගමු. මේ මොනවද කරගන්න ඕන? රවුමට මේ තුනී කරනවා. මේ විදිහට කපලට කපන්න. ඒක පොඩ්ඩක් ලක් කරලා මේ වගේ සයිඩ්ස් 4ට කපන්න ඕනේ. කරි එක තියනවා කොහොමද? හරි කමක් නැහැ. කපලා පස්සේ කරි එක තියන්න ඕනද? yes what you need? ඒක දාන්න ඕන. තෙන්නන්න. කරි එක තියන්න ඕන. තියන්න ඕන. දාන්න ඕන. දාන්න ඕනේ. මේ විදිහට. ටිකක් තියලා ඉස්සෙල්ලාම මේ විදිහට මේක මෙහෙම ඇදලා නමන්න ඕනේ. ඕකේ. ඊළඟට ඊට ඉස්සරහා තියෙන ඔව් ඔපොසිට් සයිඩ් එක. ඊළඟට මේක මේ විදිහට ඇදලා නමන්න. ටක් උඩින් වගේ එන්න. ඊළඟට මේ විදිහට. හොඳට ඇදලා ඒක කරන්න ෂා ලස්සනයිනේ. පප්පිලයා. දැන් හරි. පළවෙනි මේකට මම ටිකක් දැන් මේක yellow colouring දාලා ඒක මික්ස් කරගෙන ඉන්නම්. මේක තව එකක්. Rose. Yes, that's a rose. Yeah. This is flowers. බලා ගන්න එයා හදයි. ඔව් මෙයා හදයි. මෙයා බලනවා මෙයා හදනවා. එයාට පුළුවන්. මේක පිහිය ලොකු වැඩි. පිහිය ලොකු හැටිනේ. දැන් මේ මෙතනට හරි. මේක මේ හැඩයට නේද? මේ හැඩයට. දැන් මේ වගේ කරි Thank තියන්න. you.
ඔය විදිහ. thank you. හරි. ඊළඟට මේ මෙතනින් මේ ඉරි ඇඳ ගන්න ඕනේ. 1 2 3 මේකට අර තියෙනවා wheel. ඔව් wheels තියෙනවා නේ. අපි ඉතින් තාම මෙච්චර ලොකු බේක් එකක් උනේ නැහනේ. ඊට පස්සේ තමයි ටිකට් බඩු ගන්න ඕන. සුවඳයි. සුවඳයිද? දැන් මේ වගේ ඔතා ගන්න. ඔන්න ඔය විදිහට. Wow, this Okay. is. ඒක තව එක ඩිසයින් ඒක තව එකක්. අපිට ඒක ඕන නම් මේ විදිහට තියාගන්න පුළුවන්. ඔව්. මේක මේ විදිහට අරන් මෙතනට ඕන නම් අපිට වෙන හැඩයකට ඕන නම් මෙතන මේ ගම් ඉරිස් 62ක් තියෙනවා. කියලා. තව එක ඩිසයින් එකක්. ඒක වැඩි. So the opposite side. Okay. Yes. Stretch it out. Okay, like that only. Very good. Stretch. Okay. Yes. Okay, do. හොඳට stretch කරන්න. ෂා. ඔයාලට පෙන්වන්නේ අපේ අම්මා හදලා ඒ වගේ හදලා රෝසල්ස් මම ප්ලේට් එකට හදලා ඒකට උඩින් බිත්තරයි වතුරයි බිත්තරයි කිරි කිරි බිත්තරයි කිරි චී කියන කාලෙකුත් එඩ් කරගන්න. නෑ sorry මේ බිත්තරට කිරි ටිකක් දාලා ඒකට ඩොට් එකක් කලරින් දාන්න වැඩි දාන්න එපා නැත්නම් ඔයාලා හොඳම දේ මේ මොනවාද කහ කුඩු නේද පහකුරු ටිකක් දාන්න. ඒක හොඳයි. කලරින් පාවිච්චි කරන්න එපා. අවොයිඩ් කරන්න. ඉතින් මේ ප්ලේට් එක දැන් හරි ගමු පීරියට. Oh my god. වා. ලස්සනයිනේ. කරි එක මදි වුණා නිසා මේ ගොඩක් හදලා තියෙනනේ මේකත් මම හැදුවා. ඊට පස්සේ මේ වගේ බෝල්ස් හදලා තියාගත්තා. අපේ බබාලට එයාලා මේකට බටර් ගාලා කනවා. මේ රෙසිපි එක අනිවාර්යෙන් try කරලා බලන්න. ලේසි ඒ වගේම මාර ටේස්ටි. වැඩක් නැහැ. මේක අපි oven එකට දාගමු. මේක හැදුවේ අර කුරුණෑගල ඉන්න යාළුවා එනවා කියලානේ. එයා වෙන කවුරුත් නෙමෙයි හිමස් අයියා. හිමස් අයියා එයාගේ යාළුවත් එනවා කිව්වා. එයා යාළුවගේ නම මොනවාද? කෙටි. කෙටි. එයාගේ නම හරියට දන්නේ නැහැ. හැබැයි හරි හොඳයි. එයාලා දෙන්නම එදා ආවා. එදා හවස ආපු නිසා මට අර ඒ කියන්නේ එයා සඩන්ලි ආවේ කියලා මේ එනවා කියලා විනාඩි 5න් ආවා. එහෙනම් හදන්න මොකුත් බැරි වුණා. ඒකත් එක්ක අර ෆියුනරල් හවුස් එකේනේ. ඉතින් මට අර මුඩක් තිබුණේ. අද හදද්දි එයාට වැඩ කියලා එයා ගියා. ඉතින් එයාට කන්න බැරි වුණා. ඔන්න හිමස් අය මේක තමයි මිස් කරගත්තේ. හරිද? මම කාලා පෙන්නනවා මේක කොහොමද කියලා. ලස්සනයි මේක කඩන්නත් ලෝබයි. මෙහෙම අල්මාරිය තියාගන්න. බිස්මිල්ලා. ඇත්තටම මාර රසයි. මාර සොෆ්ට්. ඒ වගේම කයි එකත් හොඳට ඇවිල්ලා තියෙනවා. try කරලා බලන්න. අනිවාර්යෙන් try කරලා බලන්න. ඒ වගේම මේ රෙසිපි එක කියලා දුන්නේ අපේ අම්මනේ. එහෙනම් ජෙහිනා XYZ එක follow කරලා YouTube එකේ subscribe කරලා මගේ page එක YouTube එකේ subscribe කරලා තියාගන්න. අනිවාර්යෙන් support එක දෙන්න. හිමස්සයි ඉතින් ඔයාලට මේක miss වුණා හරිද? Very sorry. Next time මම මොකද හදන්නේ නැහැ. හරි. මේ වෙනකම් වීඩියෝ එක බලපු හැමෝටම ස්තුතියි.